有希望曙光的，还有在斯里兰卡的慈济志工为贫困孩童送来文具，孩子们开心迎接新学年，也同时在校园里头学习怎么动手来做环保。车子一进校园，孩子们立刻上前帮忙卸货。拿到新文具时，笑容全写在脸上。මට නම් අද සතුටක් ලැබුණා. මේගොල්ලෝ අපිට කරපු සේවයට අපි ගොඩාක් ස්තුතියි. මම මේවා මගේ ඉගෙන ගන්න මම පාවිච්චි කරනවා. මම වෙන්න කැමති ටීචර් කෙනෙක්. ඒ වගේම අදත් අපි මේ සුචි පදනම මගින් අප පාසලට පාසල් උපකරණ ලබා දුන්නා. සහ ආහාර වේරවල් ලබා දී තිනවා. විවිධ කටයුතු විවිධ දේවල් අප පාසල වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් මෙම පොත්පත් වලින් මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මම මේ පොත්පත් යොදා ගන්නවා. ඉතින් මේ කරපු සේවයට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතිවන්ත වෙනවා සුචි පදනමට. නැවතත් අපේ ඉස්කෝලේ දරුවෝ තෝරගෙන මෙවැනි පාසල් උපකරණ ලබා දීලා මේ වගේ සත්ක්‍රියාවන් කිරීම සම්බන්ධව ඉතින් මම හිතනවා මේ ඉතාමත් අඩු ආදායම්ලාභී පාසලක් තමයි අපේ මේ පාතකර කනිෂ්ඨ විද්‍යාලය කියන්නේ. 慈济志工仔细整理检查，确保每个包裹都完整无缺，学生都能获得所需，包括课本、练习本、钢笔、铅笔等等文具用品。喜悦的心情加上温馨氛围，加快了团队合作的进度。 අපි ඉතින් හැමදාම සහභාගී වෙනවා වගේ මේකට අපි ගොඩක් කැමැත්තෙන් සහභාගී වුණා අදත් මගේ බිරිඳ ඇතුළු අපි දෙන්නම හැමදාම සහභාගී වෙනවා පුතත් සහභාගී වෙනවා අද පුතා මෙතනට සහභාගී වෙන්න බැරි හේතුවක් වුණා නැත්නම් අපි තුන්දෙනාම සහභාගී වෙනවා ඒ වගේ ඉදිරියට මේ වගේ දේවල්ට සහභාගී වෙන්න අපි බලාපොරොත්තු 另一头，环保行动也在校园同步展开，志工、老师、家长和学生一起清扫校园，规划回收点，设置堆肥区。 දුෂ්කර පාසලක් විදියට අපේ පාසලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවාට ඉතින් බොහොම ස්තුතියි. කසල ප්‍රතිචක්‍රීකරණය තමයි මූලික අරමුණ. ඊට අමතරව ඉතින් ඒකත් ළමයි දැනුවත් කරලා උන්ව සම්බන්ධ කරගෙන දැන් පරිසර නියම වැඩසටහනක් යනවා. ඒ හරහා ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ගැන ගොඩක් සතුටුයි. ඇත්තටම කිව්වොත් කලින් අපිට ඒ විදිහට නමුත් මේ විදිහට තිබුණේ නැහැ. ගෙවතුවගාව ඉදිරියේදී තවත් වැඩි දියුණු කරගෙන අපි ඉදිරියට මේ ලස්සනට ඒ ගෙවතුවගාව පවත්වාගෙන යන්නත් කටයුතු කරනවා. 志工带来学校需要的资源，帮助孩子安心读书，也透过实际的环保行动，学会守护环境。带新闻维多利亚、汉西卡、斯里兰卡报道。